මාසයක් යන්න ඉස්සෙල්ලා මම මහත සුව කළ දෙන්නම් කියලා කිව්වා වගේම මට මාසයක්වත් යන්න හම්බුන්නේ නැහැ. මගේ ගම නුවර අඟුරන්කෙත මම දැන් වැඩ කරන්නේ දැන් පැරිවි පොලිස් ස්ථානයේ. ඊට අමුතුම නිවාසික අතරින් මම රාගම පොලිස් කෝරස් වල මම රාජකාරී පැරිවි රාජකාරී නිම කරලා රාගම පොලිස් ස්ථානයේ ඉන්න පෙබරවාරි මාසේ 15 16 දිනයකට මට මේ ඊට ගම මට කිසිම සලකුණක් නැතුව මගේ ඔළුව එකපාරටම නිකන් අමුත්ත මගේ ශරීරය දැවුණා. ඒත් මගේ නෝර මං මගේ ශරීරය අමුත්ත දෙයක් මට දැනෙනවා කියලා. ඊට පස්සේ මම කොහාට මොකද්ද එතනට මම මෙහෙම එකපාරටම මගේ දකුණු පැත්ත අත හිරිවැටලා අත පණ නැතිලා වම් කටත් එක්ක ඇද වෙලා කකුලත් එක්ක මේ වෙලාව එකපාරම වැටෙන්න වගේ ගියා. ඊට පස්සේ මම නෝර මාල්ල ගත්තා. ඒ කියන්නේ ඒක එකපාරම ආපුද? ඔව් එකපාරම ෂෙනික කියන්නේ කිසිම මේ මට සලකුණක්වත් තිබුණේ නැහැ. ඔළුව එක්කමක්වත් කිසිම සලකුණක් මට තිබුණේ නැහැ. බෙහෙත් පෙත්තක් මම පැන්ඩෝල් පෙත්තක්වත් මම ඉස්සරදවත් බිලා නැහැ. ඒ වගේ මම හිතුවා. ඊට පස්සේ ඊට පස්සේ මම පොලිසිය කෝරස් වලින් ටක් ගාලා මගේ පුතා ගාලා කිව්වා පොලිසිය කට්ටිය මාරන් කියලා කොහොමද. මම රාගම හොස්පිටල් ඇඩ්මිට් කරා. ඊට පස්සේ රාගම පොලිසියෙන් මම CT ස්කෑන් එක මම යොමු කරවුවා. එතනදී තමයි කිව්වේ ડોක්ටර්ස්ලා වාගේ ඔළුවේ නහරයක ඩැමේජ් එකක් තියෙනවා කියලා. ඔව් දකුණු ඔළුවේ නහර පුරා ඩැමේජ් එකක් තියෙනවා කියලා කිව්වා. එලා මට සෙලයින් එකක් දීලා ඉන්ජෙක්ෂන් එකක් මට කැනොල් එකකින් ගැහුවා. ඊට මම පැය ගාණක් මම ICU ඉඳලා වෝඩ් එකට ට්‍රාන්ස්ෆර් කරා පාන්දර 4 විතර. ඒ පහෝදා උදේ වෙනකොට චුට්ටක් මට කතා කරන්න බැරි තත්ත්වයක් තිබුණා. කතා කරන්න බැරි තත්ත්වයක් ડોක්ටර්ස්ලා මම කතා කරන්න අමාරුයි කියලා. ඊට පස්සේ චුට්ටක් ගලා හවස වෙනකොට මම නෝනායෙන් එහෙම අහලා තිබුණා ડોක්ටර්ස් මොකද්ද මේ අසනීපයක් තිබ්බද මේ රිපෝට් සාමාන්‍ය තියෙන නෑසේ ડોක්ටර් කියලා තිබුණා. ආයුෂ් කියලා තිබුණා ડોක්ටර් මම කිසි ලෙඩක් තිබුණේ නෑ. මේ ළඟදී ආයෙත් මේ අර පොලිසිය අපේ දෙන අවුරුදු 50 පෙන්නන් පස්සේ පොලිසිය නියෝග ගන්න යාළුවාගේ අර අපි චෙක් කරන්න කියන පොලිස් හොස්පිටල් එකේ. අවුරුදු 50 පෙන්නන් පස්සේ පොලිස් හොස්පිටල් එකෙන් අපේ ශරීර චෙක් කරන්න කියනවා. ඒ වගේ තියෙනවා. ඒත් මම වෙන්න සතියක් උඩ 10 වෙනිදා මම ගිහලා චෙක් එකක් දාන් ආවා. ඒ දෙකේ මම කිසිම දෙයක් කොලෙස්ටරෝල් එකක් තිබුණේ නැහැ. කිසිම දෙයක් නැහැ. ඒ රිපෝට් එක ගෙනලා මම ડોක්ටර් කෙනෙක් නෝන පෙන්නුවා. ඊට පස්සේ මම කිසි දෙයක් තිබුණා මම ලොකු ප්‍රශ්නයක් හරි මම ටෙන්ෂන් වල ලොකු මම හිත පීඩනේ මොකක් හරි කියද කියලා ඇහුවා. මම නෝනෙන් අහලා තිබුණා. ඊට පස්සේ මම කිව්වා නෑ එහෙම බලන්න එහෙම දෙයක් කියලා තිබුණේ නෑ. තිබ්බද ප්‍රශ්න? නෑ මොකද මගේ දැන් පුතාලා තුන්දෙනෙක් ඉන්නේ මට. ඉතින් ඒ නිසා මම මෙහාට එයාලත් එක්ක නම් මෙහාට එක්කන් ආවේ පුතා වලට කොල්ලෝ නෝ රට අමාරු නිසා තමයි මෙහෙට මේක ගිහලා මෙහෙ ඊට පස්සේ මම මෙහෙ ඉස්කෝලේ ආවලා ඉස්කෝලේ ලොකුට දැන් උසස් පෙළ කරන්නේ අන්ත එක අටේ දාම සතලිනවා. ඉතින් එයාලා මට කිසි ප්‍රශ්නයක් නෑ. ඒ ડોක්ටර්ස් තමයි ඒකේ ප්‍රශ්න ඇහුවා ඉතින්. මුදල් ප්‍රශ්න මම ලොකු ප්‍රශ්නයක් හිටියද කියලා රාජකාරී මට්ටමින් හරි. ඊට පස්සේ ආ වයිෆ් කන්නේ යා රාජකාරී මට්ටම කියන්නේ ඒතර ලොකුට මේකත් රාජකාරී මෙයා කරන්නේ. එහෙනම් තිබුණේ නැහැ කියලා. ඊට පස්සේ දවස් තුනකට ડોක්ටර්ස්වත් මම ওই දෙයෙන් මම අහලා තියුවා. මම ගොඩනැස මම එහෙම මට තිබුණේ නැහැ කියලා. ඊට පස්සේ මගේ ලේ වර්ග මොනවද කියලා ડોක්ටර්ස්ලා ඇහුවා. ඊට පස්සේ ඒටත් පහුවද මගේ ලේක චෙක් කරවුවා. චෙක් කරලා බලලා එයාලා මම කිව්වා අර කිසි ප්‍රශ්නයක් නැහැ. මේ උනේ කොහොමද අපි හොයනවා මෙහෙමයි කියලා ඇහුවා. ඊට පස්සේ මම හරි තමයි ඔය ප්‍රශ්න මම ඇහුවේ. මම හින්දා කොහේ නෑ. ඊට පස්සේ කොරෝනා ඉන්ජෙක්ෂන් මම ගෝ කියලා කිව්වා. ඊට පස්සේ ඉන්ජෙක්ෂන් විද්දන් පස්සේ කිව්ද මම 3ක් ඉද්ද කියලා. ඊට පස්සේ මගේ ලේ චෙක් ලැග් චෙක් කරවුවේ. ඒ පස්සේ ටිකක් පස්සේ එයාලා කිව්වා සමාජයට අවුරුදු 50 55 60 වගේ වෙනකොට මේ කොරෝනා ඉන්ජෙක්ෂන් එකේ කොරෝනා ඉන්ජෙක්ෂන් එකේ ඒක ස්පෙෂාලිටි කරන අඩු වෙමකින් මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා එක මතයට එයාලා ආවා. එයා කිව්වේ ડોක්ටර් කිව්වේ එහෙම. මම ගියා ඊට පස්සේ වාට ඉන්නේ මම දවස් දෙකක් හිටියා හොස්පිටලේ මම ටිකට් කපලා රාගම රණීර් මේ රැවටි තෙරපි හොස්පිටල් එක. ඒකම මාව තෙරපි වලට දැම්මා. ඒ තෙරපි කරගෙනම මම හොස්පිටල් ගිහලා මම මාස සතියක් දෙකක් විතර ඉඳලා තමයි මම අඳුරේ ඉංජිනේර කෙනෙක් ඉන්න ජයලා මේ බණ්ඩාර කියලා. ඒ බණ්ඩ මහත්තයා ආව මම බලන්න කොටසරෙන් පස්සේ යා මට කිව්වා මම එයා තමයි මහත්තයා මගේ යාළුවෙක් තාත්තා කෙනෙක් වෙන්නේ තම්මිට හන්දියේ වෙද මහත්තයෙක් ඉන්නවා. ඒ සිංහල වෙද මහත්තයෙක් අපි එතනට යන්.
ඔව්. මේ මහත්තයාගේ මගේ හොඳ නෝම ඉලක්ක තිබෙනවා මම යාළුවගේ තාත්තට. මේ මහත්තයා මම මෙතන එක්කන් ආවේ. එයා එක්කම එයාගේ වාහනේ මාව මෙතන එක්කන් ආවා. එයාගේ වාහනේ එක්කන් ආවා මෙතනට. ඒ වෙනකොට මට පොඩ්ඩක් අතපය මුඩක් මේ හසුරන්ට අමාරුයි. අවුල් අල්ලන් තමයි මම අල්ලන් තමයි මෙතනට ආවේ. මම නෝනතාවයත් එක්කම. ඊට පස්සේ මේ විදමහත්යම මුලගෙන විදමහත්යට පස්සේ මගේ නාඩියන් ලබලා කිව්වාට සරිසෞඛ්‍ය කිසිම ලෙඩක් නුත් නෑ. වාගේ මේ කොරෝනා ගහපු ඉන්ජෙක්ෂන් එකේ ප්‍රතිඵලයක මම තියෙන්නේ. ඒකට අර මේ ස්නායුව මොලේ ඒ ප්‍රශ්නයක් තියෙනවා කිව්වද එහෙම? ඊට ඒක පොටුල් නහර පුපුරලා මේලා තියෙනවා කියලා කිව්වා. ඒක ලොකු බලපෑමක්. ලොකු ඒ බලපෑමෙන් තමයි මේ දේ වෙලා තියෙන්නේ. ඒක තමයි නැත්තම් ලොකු නහර සාමාන්‍ය මේක තමයි. ඉතින් එහෙම නාරයකවත් පුපුරන තරම්වත් මෙහෙම කියන්නේ ඒ ශරීරයේ ප්‍රශ්නයක්. ඔව් 100% නෑ ඒකෝ අර මොකක් හරි දෙයක් ඒක ඊට පස්සේ තමයි මේ වෙදමහත්තයා මට කෙලින්ම කිව්වේ මේ අන්න කොරෝනා ඉන්ජෙක්ෂන් එකේ ප්‍රතිඵලය ඉන්ජෙක්ෂන් වල මේ තමයි අතුරුපත මේලා තියෙන්නේ. මම මහත්තයා මාසයක් යන ඉස්සෙල්ලා මම මහත්තයා සුව කළ දෙන්නම් කියලා ඒක කිව්වා වගේම මට මාසයක්වත් යන්න හම්බුන්නේ නෑ. මම ආවෙත් මෙතන ඊට පස්සේ වෙදම මගේ යාළුවෝ ගියාන් පස්සේ මම සතිය දෙපාර තුන් පාර ආවේ මගේ හොස්පිටල් රාගම ඉන්න අපේ පොලිසියේ ඉන්න අපේ ඩ්‍රයිවර් මහත්තයා කරන් තමයි මගේ වාහනේම ආවේ. දැන් මම මේ වෙනකොට එතන සුවදපත්වල මගේ වාහනේම දැන් මම ඇවිල්ලා දැන් ප්‍රතිකාර කරන දැන් මහත්තයා මරකෝ දැන් වාට ඉතර ප්‍රතිකාරයක් කරන්න අවශ්‍ය නැහැ. මාසෙ සැරයක් දෙපාරක් කියලා පුළුවන් නම් තෙල් සාත්තුවක් කරගෙන යන්න කියලා. ඉතින් ඒ නිසා මම තෙල් සාත්තුව තමයි දැන් මම මේ ඇවිල්ලා තෙල් සාත්තුවක් කරගෙන යන්න තමයි එන්නේ. දැන් ඒක ප්‍රශ්නයක්. දැන් මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම මගේ දෛනික වැඩකට මම දැන් කරගෙන යනවා. තාම අපිට මේ ආතේ පොතේ ඇඟිලි පොඩි හිටි ගතියක් තියෙනවා. ඒකත් ගලනකොට හැදලා ඒක එකපාරටම මේ ඕක මේ නැති මේ කියන්නේ හිරියට ආතේ හිරියට පොඩ හුරු වෙලා ඒ අමතර කොළඹ දන්නා කියන එක්සර්සයිස් අනම්මනම් මම කරන්න කිව්වද මම එක්සර්සයිස් කරගෙන ඒක කරන කකුලට යටටයි මම එක්සර්සයිස් කරන දැන් ඉන්න ඒකෙන් තමයි ගොඩක් නැත්තර විදමහත් පිළිසිද මම මේ දත්තටපත් උනේ